මේ මැෂින් එක නම් වැඩේ හරි. මේ හදලා ඉවරයි. තවත් එකක් තියෙනවා. මේකේ කටර සෙට් එක ඉර වෙලා තියෙනවා. මේ උලන් ටිකක්වත් අල්ලන්නේ නැහැ නේ. ඒකයි මේ. උලන් ටිකක් අල්ලලා පාවිච්චි කරන ඔපරේටර් මැෂින් එක අප්සෙට් වෙන්නේ නැහැ. මම සුද්ධ කරේ මේ ඔක්කොම. ඔයිස් එක දාලා ඊ දාලා දැන් කටර සෙට් එක ගවලා ඔයිල් කරලා දාලා වහන්න. කටර සෙට් එක ගලවන ගමන් ඉන්නේ. මේ ටූල් එකක් තිබ්බ ටූල් එක නැති වෙලා. මොන්න මේ පටියක් දාලා තමයි ගලවන්නේ. රොටුව නම් මනන් ගියාම මම හිර වෙනවා මේ. ගලවලා හුද්ද කරලා දාන්න. ඔය කරලා දාලා බලන්න. ලිමිට් එක අස්සේ මේකේ ජරාව ගිහිල්ලා. ලිමිට් එක හරියට වදින්නේ. කරලා දාන්න. මකර සෙට් එක ඔක්කොම ඔයිල් කරා. ප්ලේට් ටිකත් ඔයිල් කරා. මේ මැෂින් වලින් කට්ටිය ගහන්න කැවෙන්නේ මේ මැෂින් එක ස්ලෝ. ඒ හින්දා වැඩ කරන්නේ කැමති නෑ මේකෙන් ගහන්න. මේ මැෂින් එකේ වැඩේ හරි. ඉලෙක්ට්‍රිකල් පැත්තේ නම් එච්චර අවුලක් තිබ්බේ නෑ. ඉතින් මෙකැනිකල් පැත්තේ තමයි තිබ්බේ. මෙතනින් තමයි මේ පටි ඇඩ්ජස්ට් කරන්නේ. පටි රද කරන එකයි උල් කරන එකයි මෙතනින් තමයි ඇඩ්ජස්ට් කරන්න මේ ඇන දෙකේ. ඒක බලලා අවශ්‍ය පරිදි කරගන්න තියෙනවා. මම කාඩුන් එකක් දාලා. මේක හීට් එකට හරි හොරයි මේ මැෂින් ඇවිල්ලා එන ස්ලෝ මේවා. ඒ හින්දා වැඩ කරන්නේ ගොඩක් දුරට කොන්ට්‍රැක්ට් කරන කට්ටිය නේ. ඒගොල්ලෝ ගොඩක් කැම්පි නෑ මේකෙන් ගහන්න. මැෂින් ස්ලෝ හින්දා. මේ මැෂින් එකත් හරි. අවුලක් නෑ පටිය වදිනවා. තනියෙන් ගන්න බැරි නිසා තමයි වුනේ. මේ මැෂින් එකත් හදලා තින්නේ මේකත් හරි. වදිනවා අවුලක් නෑ. මේ පටිය රද බුල් කරන්නේ මෙතනින් තමයි. එතනින් පටිය අවශ්‍ය පරිදි අද පුල් කරගන්න දෙන වෙච්ච. එතනින් තමයි. මේකත් ඉවරයි හදලා.